හරි 10 වසර විද්‍යාව තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් මේ අපි දැන් නිකන් පොඩි කතාවක් දාමු. ඔය අපේ අවට තියෙන දේවල් තියෙනවනේ. ගහකොළ වෙන්න පුළුවන්, සතා සිව්පා වෙන්න පුළුවන්, කාමරයක තියෙන බඩු වෙන්න පුළුවන්. ඔය තියෙන හැම දෙයක්ම ඉර එළිය වෙන්න පුළුවන්, වාතය වෙන්න පුළුවන්. ඔය ඕනෙම දෙයක් අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි පදාර්ථය කියලා මොකක්ද එක්ක කඩන්න පුළුවන්. සහ ශක්තිය කියලා මොකක්ද එක්ක කඩන්න පුළුවන්. හරිද? දැන් ඕකෙදී පදාර්ථය කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයක්. අවකාශය කියන්නේ අපි මේ අවකාශයේ තියෙන්නේ. අපි මේ ඉන්න අවකාශය. මේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයක් අපි පදාර්ථය කියලා කියනවා. ඒ තේරුන්නේ නැහැ නේ. මෙන්න මේ මාක පෙන්නෙක් හිතන්නකෝ. මේක පදාර්ථය. ඒ කොහොමද ඒක පදාර්ථය වෙන්නේ? අපි කිව්වා පදාර්ථය වෙන්න අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි අවකාශ ඉඩක් ගන්න ඕනි. මේ අවකාශ ඉඩක් ගන්නද? ඔව්. මේ අවකාශයේ මෙයාට ඉන්න ඉඩක් ඕනි. ඉඩක් නැත්තම් මෙයාට ඉන්න බෑනේ. right? එතකොට අවකාශය මෙයා ඉඩක් ගන්නවා මෙයාට නිශ්චිත. මෙයාට ඉඩක් ඕනි වෙනවා. හරිද? මෙයාට ස්කන්ධයක් තියෙනවද? ඔව් ඉතින් ස්කන්ධයක් තියෙනවා මාක පෙන්නෙක්. එතකොට මාක පෙන්නෙක කියන්නේ පදාර්ථයක්. උදාහරණ බලමු නිකන්. මාක පෙන්නෙක පදාර්ථයක්. ඊට පස්සේ මේ වතුර බෝතලේ මේක අවකාශ ඉඩක් ගන්නවා. ඕන ඉතින් ඉඩක් නැත්තම් මේකට ඉන්න බෑනේ. ඉඩක් තියෙනවා. ඒ වගේම ඉතින් මේකට ස්කන්ධයකුත් තියෙනවා. ඒතර වතුරත් අවකාශ ඉඩක් අරන් තියනවානේ. ඔව් අරන් තියෙනවා. ඒතර මේකට ස්කන්ධයක් නැද වතුරට? වතුරට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ වතුර කියන්නේ පදාර්ථයද? ඔව් පදාර්ථය. ඔය තියෙන හැම දෙයක්ම පදාර්ථය තමයි. මේ මොකක්ද මේ සෙලෝ ටේප් එක වෙන්න පුළුවන් හරි. ඕනිම දෙයක් මේ අපිට අතට අහු වෙන අපි කියන්නේ මේ අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් දින ඕනෙම දෙයක් පදාර්ථය කියලා කියන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අතට අහු වෙන ඕනෙම දෙයක් අපිට කෙටියෙන් පදාර්ථය කියලා කියන්න පුළුවන්. ලේසියට. හරි. අතට අහු වෙන ඕනෙම දෙයක් පදාර්ථය කියලා කියන්න පුළුවන්. එතකොට ඉතින් ඔක්කොම එහෙම නෙමෙයිද? ඒ කියන්නේ ඔක්කොටම හැම දෙයක්ම අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඒවා නෙමෙයිද? නෑනේ තින්නේ. අපි මේක උදාහරණ ටිකක් ලියමු උත්තර. ජලය. ඊට පස්සේ තව මොනවද? ඕනි දෙයක් ලියන්න පුළුවන්. හරිද? අපිට අතර හුව වෙන. ගඩොල් කැටය. ඕනි දෙයක් ලියන්න අතර හුව වෙන. හරි. ඊට පස්සේ දැන් ශක්තිය කියන්නේ මොකක්ද? දැන් පදාර්ථ කියන්නේ අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයක් නම් ශක්තිය කියන්නේ අවකාශ ඉඩක් ගන්න නැති ස්කන්ධයක් නැති ඕනිම දෙයක් නේ. අරකේ අනිත් පැත්තනේ. හරි. මොනවාද එහෙම අවකාශ ඉඩක් ගන්න නැති මේවා තියෙන්නේ. මේ විතර. දැන් ඔයාලා ගෙදර බල්බ් එකක් දානවා. හරිද? බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක අල්ලන්න පුළුවන්ද? ඔව් අල්ලන්න පුළුවන්. බල්බ් එකට ස්කන්ධයක් තියෙනවද? ඔව් ස්කන්ධයක් තියෙනවා. එහෙනම් බල්බ් එක කියන්නේ මොකක්ද? පදාර්ථයක්. හැබැයි බල්බ් එකකින් එන ආලෝකය එළිය අල්ලන්න පුළුවන්ද මෙහෙම කරලා? බෑ නේද? ඒතර එළිය අවකාශ ඉඩක් ගන්නෙත් නෑ. එළියට ස්කන්ධයකුත් නෑ. සෝරි එළියට කියන ආලෝකෙට. ආලෝකෙට ස්කන්ධයකුත් නෑ. ආලෝකයේ අවකාශ ඉඩක් ගන්නෙත් නෑ. කියන ආලෝකය අපිට අල්ලලා කරන්න බෑනේ. හරිද? ආලෝකය අල්ලන්න බෑ. එහෙනම් ඒක ශක්තියක් නේද ආලෝකය කියන්නේ? අන්න එක උදාහරණයක්. හරිද? හරි. ඊට පස්සේ අපි දර ගොඩක් ගහනවා එහෙම. හරි. ගිනි මැලයක් ගහනවා. ගන්න ගින්දර තියෙනවා. හරිද? ওই ගිනි මැලේ තියෙන දර එහෙම අපිට අල්ලන්න පුළුවන්ද? ඔව් අල්ලන්න පුළුවන් ගිනි මැලේ දර ටික අල්ලන්න පුළුවන්. දර වලට ස්කන්ධයක් තියෙනවද? ඔව් ස්කන්ධයක් තියෙනවා. එහෙනම් දර කියන්නේ මොකක්ද? පදාර්ථයක. හැබැයි අපි දැන් මෙහෙම ගිනි මැලේ ගහලා මේ ගිනි මැලේ ළඟ ඉද්දි අපිට රස්නේ දැනෙනවා. අපිට රස්නේ අරගෙන බෝතලයකට දාගන්න පුළුවන්ද? රස්නේ අල්ලන්න පුළුවන්ද? බෑ නේද? එතකොට රස්නේ කියන එක අවකාශයේ ඉඩක් ගන්නෙත් නෑ. රස්නේට ස්කන්ධයකුත් නෑ. හරිද? තාපය. රස්නේ කියන්නේ තාපය. එතකොට අපිට කියන්න පුළුවන් ලිපේ රස්නේ වගේ එකක් ගත්තොත් එහෙම නැත්නම් තාපය වගේ එකක් ගත්තොත් එහෙම එක ශක්තියක් කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ මම කතා කරනවා. හරිද?
මම කතා කරද්දි මගේ ශබ්දය පිට වෙනවා. හරි ශබ්දය. ඒකට අපි ධ්වනි කියලා කියනවා. දැන් මට මගේ මේ ශබ්දය අල්ලන්න පුළුවන්ද? මගේ කට අල්ලන්න පුළුවන්. කට කියන්නේ නේද පදාර්ථය. හැබැයි ශබ්දය අල්ලන්න පුළුවන්ද? ශබ්දය අල්ලලා බෝතලයකට දාගන්න බෑ නේද? ඒ කියන්නේ ඒක අල්ලන්න බෑ. ඒක අවකාශ ඉඩක් ගන්න. දැන් මේ මගේ ශබ්දය මේ අවකාශයෙන් පිරලා ගිහිල්ලා ඒක පිරෙනවද සම්පූර්ණයෙන්? නෑ ඒක ඉඩක් ගන්න නැහැ. ඒතර මගේ ශබ්දය මේ ග්‍රෑම් 500යි එහෙම බරක් තියෙනවද? සෝරි ස්කන්ධයක් තියෙනවද? ස්කන්ධයකුත් නෑ. එහෙනම් ශබ්දය කියන්නේ ශක්තියක්. අපි ශබ්දයට කියන්නේ ධ්වනි ශක්තිය කියලා. ඒක කොහොමද කියන්නේ ධ්වනිය. හරි. ධ්වනි ශක්තිය. ඔන්න ඔය වගේ ඒවා අපිට ශක්තිය කියලා කියන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරේ අපේ ඔය අවට තියෙන දේවල් අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් පදාර්ථය අනික ශක්තිය. පදාර්ථය කියලා කියන්නේ මේ අවකාශ ඉඩක් ගන්නත් ඕනි ස්කන්ධයක් තියෙන්නත් ඕනි. කෙටියෙන් කියොත් අපිට අල්ලන්න පුළුවන් ඕනිම දෙයක් අපි පදාර්ථය කියලා කියන. ඒකට උදාහරණයක් බලමු. ශක්තිය කියලා කියන්නේ ඉතින් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධිකුත් නැහැ. කියන්නේ අපිට අල්ලන්න බැරි දේවල්. හරි. ඒ වගේ ඒවා කියන්නේ. ඒතර ආලෝකය, තාපය, ධ්වනිය වගේ දේවල් අපිට මේකට උදාහරණ කියන්න පුළුවන්. ඒවා ගැලපෙන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරා. මේ නිකන් ඔය සමස්තකයේ සමරික මතක තියාගෙන අපි නිකන් ටෝච් එකක් හිතුවා. හරි. ටෝච් එක කියන එක මොකද්ද? අල්ලන්න පුළුවන්. අවකාශ ඉඩක් ගන්නවා ස්කන්ධයක් තියෙන දෙයක්. එතකොට ඒක පදාර්ථය. හැබැයි ඒකෙන් එන ආලෝකය ගත්තොත් එහෙම ආලෝකය අපිට අල්ලන්නත් බෑ. අවකාශ ඉඩක් ගන්න. ඒකට ස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ ඒක ශක්තිය. එකම ඉක්විප්මන්ට් එක පාවිච්චි කරලා මේකේ පොඩි සමරි එකක් අපිට මතක තියාගන්න පුළුවන් ටෝච් එකක් පාවිච්චි කරලා. ඒතකොට අපි පදාර්ථය ගැන කතා කරන්නේ පදාර්ථය කියන්නේ මොකද්ද මේ අපිට කිලින්ම කිව්වොත් අපිට අල්ලන්න පුළුවන් දේවල් සරලව කිව්වොත්. ඒතකොට මේ වගේ මේ පදාර්ථය භෞතික ස්වභාවය අනුව වර්ග තුනකට කඩන්න පුළුවන්. අපි පදාර්ථය ආය වර්ගීකරණය කරනවා මේක මේ භෞතික ස්වභාවය අනුව තමයි වර්ගීකරණය කරන්නේ. ඝන ද්‍රව වායු ඉතින් මේක සාමාන්‍යයෙන් තේරෙන දෙයක් නේ. එතකොට ඉතින් ඝන ද්‍රව්‍ය තියෙනවා. ගඩොල් කැටයක්, මාක පෙන් එකක්, කතුරක්. හරි. ඝන අවස්ථාවේ ඉන්න ඕනිම දෙයක් අපිට ඝන පදාර්ථය කියලා කියනවා. ද්‍රව පදාර්ථය. වතුර වෙන්න පුළුවන්, බීම වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ රසදිය වෙන්න පුළුවන්. ඒවා ද්‍රව පදාර්ථය කියලා කියනවා. ඒ වායු විදිහට හයිඩ්‍රජන් තියෙන්න පුළුවන්, නයිට්‍රජන් තියෙන්න පුළුවන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් ඒ ඔක්කොම වායුමය පදාර්ථය කියලා කියන්න පුළුවන්. ඉතින් වායු එතකොට වායු කියන්නේ පදාර්ථයද? වායු කියන්නේ පදාර්ථය. මොකද අපි දැන් මේ කාමරයක් හිතන්න කාමරයක් තියෙනවා. මොකක්ද පොඩ්ඩ ආය ඒක පොඩ්ඩක් තියන්න. පදාර්ථය කියන්නේ මොකක්ද ආයෙත්? අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයක්. ඒතර වායුවක් කියන්නේ පදාර්ථය වෙන්නේ කොහොමද? ඝනයක් නම් අපිට ඒක අතන්දරේ හරි. ද්‍රවයක් නම් ඒ ෆැක්ටර්ස් ටික ෆිල්ටර් මේ ෆිල් වෙනවා. වායුවක් කොහොමද අවකාශ ඉඩක් ගන්න? දැන් මේ කාමරයක් තියෙනවානේ. මේ කාමරේ ඔක්සිජන් වායුව නැද්ද? ඔක්සිජන් වායුවෙන් පිරලා නැද්ද තියෙන්නේ මේක. එතකොට එයා ඉඩක් ගන්න නැද්ද වායුවක්? තියෙනව ගන්නව නේද? නැත්නම් බැලුන් එකක් හිතන්නකෝ. ඔයා බැලුන් එකක් පුම්බනවා. බැලුන් එක පිරෙනවා නේද? කාබන් ඩයොක්සයිඩ් වලින්. බැලුන් එක පිරෙනවා කියන්නේ ඒ බැලුන් එකේ අවකාශ ඉඩ එයා ගන්නවා කියන එක නේද? ඒතර බැලුන් එකේ පුරවන්න කලිනුයි බැලුන් එක පිම්බුවට පස්සේ පොඩි බරේ වෙනසක් තියෙනවනේ. දෙක දශම ගාණක් වෙන්න පුළුවන්. බරේ වෙනසක් තියෙනවනේ. ඒ බර කාගේද? එක වායුවේ. ඒතර වායුව කියන එක කෙනා අවකාශ ඉඩකුත් ගන්නවා. එයාට ස්කන්ධයකුත් තියෙනවා. හරි. හැබැයි ඔයාලට බැලුන් එකක් ලයිට් එළියෙන් මේව කරන්න බෑනේ. එයා අවකාශ ඉඩක් ගන්නනේ. ඒ වගේ තමයි ඒතර වායු කියන්නේ පදාර්ථය. ඒතර පදාර්ථයේ ඝන ද්‍රව වායු විදිහට කඩන්න පුළුවන් අපිට. හරි. හරි. අතන අපි පදාර්ථය ඝන ද්‍රව වායු විදිහට වෙන් කරා. ඒක භෞතික ස්වභාවය අනුව. ඒ කියන්නේ අර එළියෙන් බැලුවම පේන අනුව. හැබැයි අර මිනිස්සුන්ගෙනුත් තියෙනවානේ මිනිස්සුන්ගේ එළියෙන් අපිට මෙහෙම පුළුවන් මිනිස්සු වර්ග දෙකකට කඩන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු එක එක විදිහට වර්ගීකරණය කරන්න පුළුවන් නේ. ඒතර එකක් තමයි මේ භෞතික ස්වභාවය අනුව. ඒ කියන්නේ එළියෙන් පේන විදිහත් එක්ක. ඒ කියන්නේ උස අය එක ගොඩකට, කොට අය එක ගොඩකට, මැද අය එක ගොඩකට. අන්න ඒ විදිහට. ඒ වගේම දැන් මිනිස්සුන්ගේ අභ්‍යන්තරයේ තියෙනවානේ. ඒතර අපිට කරුණාවන්ත අය එක ගොඩකට. කරුණාවන්ත නැති අය එක ගොඩකට. මැද කට්ටිය එක ගොඩකට. අන්න ඒ වගේ අභ්‍යන්තරය අනුවත් බෙදන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ගේ භෞතික ස්වභාවය අනුවත් වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර ස්වභාවය අනුවත් වෙන් කරන්න පුළුවන්. ඒතකොට අපි දැන් ඉස්සෙල්ලා පදාර්ථවලත් ඒ වගේ භෞතික ස්වභාවය අනුව වෙන් කරා. ඝන ද්‍රව වායු විතර. දැන් මේ අභ්‍යන්තර ස්වභාවය. ඒතර රසායනික සංයුතිය අනුව තමයි වෙන් කරන්නේ. يعني කියන පදාර්ථයේ අභ්‍යන්තර ස්වභාවය ඒ වගේ එකක්. ඒ කියන්නේ මේ පදාර්ථයේ රසායනික සංයුතිය අනුව තමයි වෙන් කරන්න යන්නේ. ඒතර මේකෙද මේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා.
දැන් මොනවාද තේරෙන්නේ නැහනේ පදාර්ථය කියලා තියෙන. දැන් පදාර්ථය අපි දන්නවා අල්ලන්න පුළුවන් දේවල්නේ. මොනවාද සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොනවාද මිශ්‍රණ කියලා කියන්නේ. ඒක නිකන් මෙහෙම එකක්. ඒකට මම එක්සැම්පල් එකක් දෙන්නම්. ඔයාලඟ තියෙනවා ගෝණි දෙකක්. මේ එක ගෝණියක් මේ තව ගෝණියක්. සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ හරියට නිකන් මේ මුළු ගෝණියම අඹ වලින් පුරවනවා. සම්පූර්ණයෙන්ම අඹ. හරි වෙන කිසිම පළතුරක් දාන්නේ නැහැ අපි. සම්පූර්ණයෙන්ම අඹ වලින් පුරවනවා. හරියට මිශ්‍රණයක් කියලා කියන්නේ ඔයාගේ මේ ගෝණියම ෆෘට් සලාඩ් වලින් පුරවනවා. ඒ කියන්නේ ඒකේ අබත් තියෙනවා. ඒකේ පැපලොත් තියෙනවා. ඒකේ අන්නාසිත් තියෙනවා. තව මොනවද දාන්නේ? ඇපලුත් තියෙනවා. තව මොනවද දාන්නේ? කෙසෙලුත් තියෙනවා. අන්න ඒ වගේ. සංශුද්ධයි කියලා කියන්නේ එකම જાතියේ කට්ටිය ඉන්නේ. හරිද? අඹ නම් අඹ. මේකේ දොඩම් නම් දොඩම්. ඇපල් නම් ඇපල්. එකම જાතියේ කට්ටිය ඉන්නවා නම් ඒක සංශුද්ධයි කියලා අපි කියනවා. පියෝ සංශුද්ධයි මොකක්වත් කවලක් නැහැ. එකම જાතියේ කට්ටිය. එහෙනම් සංශුද්ධයි. හරියට නිකන් මේ ගෝණිය අඹ වලින් විතරක් පුරවනවා. දොඩම් වලින් විතරක් පුරවනවා. ඇපල් වලින් විතරක් පුරවනවා වගේ. මිශ්‍රණ කියවම නිකන් අර මික්ස් කියලා අදහසක් එනවනේ. එකම જાතිය නෙමෙයි මික්ස් වෙලා ඉන්නේ. අන්න එහෙම අදහසක් එනවනේ. ඒතර මේකේ ඇපලුත් තියෙනවා, අන්නාසිත් තියෙනවා, කෙසෙලුත් තියෙනවා ඔක්කොම එකට මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් මිශ්‍රණ කියන නමෙත් ඒක තියෙනවනේ. සංශුද්ධ කියන නමෙත් මික්ස් වෙලා නැහැ කියන අදහස තියෙනවනේ. ඔන්න ඕක තමයි සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියන එකේ වෙනස. හරිද? දැන් මේවත් අපිට ආයෙ කොටස් වලට කඩන්න පුළුවන්. හරිද? සංශුද්ධ ද්‍රව්‍ය අපි ආයෙ කොටස් දෙකකට කඩනවා. එකක් තමයි මූල ද්‍රව්‍ය. අනිත් එක තමයි සංයෝග කියලා කියන්නේ. එකක් මූල ද්‍රව්‍ය කියලා කඩනවා, අනිත් එක සංයෝග කියලා කඩනවා. මොන මෙන්න මේ විදිහට මූල ද්‍රව්‍ය වල උදාහරණ ටිකකුයි සංයෝග වල උදාහරණ ටිකකුයි අපිට ලියන්න පුළුවන්. එතකොට දැන් මේ ඔය මූල ද්‍රව්‍යයි සංයෝගයි කියන එක කට්ටියට පැටලෙනවා. ඔයාලා මෙහෙම හිතන්නකෝ. මූල ද්‍රව්‍ය කියන්නේ නිකන් අකුරු වගේ. සංයෝග කියලා කියන්නේ ඒ අකුරු එකතු වෙලා හැදෙන වචන වගේ. අකුරු එකතු වෙලා හැදෙන වචන වගේ. හරිද? දැන් මේ වගේ හිතන්න මෙහෙම අපේ වචනයක් ලියමු මොකක්ද ලියන්නේ? ශ්‍රී ලංකාව කියලා. ලංකාව. sorry. හරි. අපි ළඟ අකුරු ටිකක් තියෙනවා. මේ ලයන්න තියෙනවා. මොකක්ද මේක තියෙනවා. කයන්න තියෙනවා. වයන්න තියෙනවා. මේ අකුරු වෙන වෙනම ගත්තම ඒවා නිකන් මූල ද්‍රව්‍ය වගේ. ලයන්න කියන්නේ මූල ද්‍රව්‍යයක් වගේ. කයන්න කියන්නේ මූල ද්‍රව්‍යයක් වගේ. වයන්න කියන්නේ මූල ද්‍රව්‍යයක් වගේ. හැබැයි මේ මූල ද්‍රව්‍ය ටික එහෙම නැත්නම් මේ අකුරු ටික එකතු කරලා අපි වචනයක් හදනවා. ලංකාව කියලා. අන්න ඒක හරියට නිකන් සංයෝගයක් වගේ. මූල අපිට අකුරු එකතු කරලා අකුරු නිකන් කවුරු වගේද? මූල ද්‍රව්‍ය වගේ. වචන නෑ නිකන් කවුරු වගේද? සංයෝග වගේ. අපි අකුරු එකතු කරලා වචන හදනවා. ඒ වගේ අපි මූල ද්‍රව්‍ය එකතු කරලා සංයෝග හදනවා. ඇත්තද? H2O හැදිලා තියෙන්නේ කොහොමද? හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා. හයිඩ්‍රජන් කියන්නේ කවුද? මූල ද්‍රව්‍යයක්. ඔක්සිජන් කියන්නේ කවුද? මූල ද්‍රව්‍යයක්. CO2 හැදිලා තියෙන්නේ කොහොමද? කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා. කාබන් කියන්නේ කවුද? මූල ද්‍රව්‍යයක්. ඔක්සිජන් කියන්නේ කවුද? මූල ද්‍රව්‍යයක්. අන්න ඒ වගේ තමයි. වචනයක් හැදිලා තියෙන ලංකාව කියන්නේ මොකද්ද? වචනයක්. ලංකාව හැදිලා තියෙන්නේ කොහොමද? ලයන්නයි මොකද මේකට කියන්නේ බින්දුව. මන් දන්නේ කයන්නයි වයන්නයි එකතු වෙලා. ඒ අකුරු මොනවාද? ඒවා මොනවාද? අකුරු. අකුරු වලින් හැදෙන මොකද්ද? වචනේ. ඒ වගේ මුල් ද්‍රව්‍ය වලින් හැදෙන මොකද්ද? සංයෝගය. එතකොට එහෙම තමයි ඒක යන්නේ. හරි. ඔය විදිහට මතක තියාගත්තම ලේසි. එතකොට අපි දැන් ඒක ඉගෙනගෙන ඉවරයි. මොකක්ද ඉගෙනගෙන ඉවර? සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ මික්ස් නැති එකක්. හරිද? මොනවා එක්කවත් මික්ස් වෙලා නැති එකක්. ඒතර මූල ද්‍රව්‍ය කියන්නේ හරියට නිකන් අකුරු වගේ අකුරු එකතු වෙලා වචන හැදෙනවා වගේ මූල ද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. හරි. දැන් අපි ඊළඟට
මිශ්‍රණ කඩන්න යන කොටස් දෙකකට. එකක් තමයි මේ සමජාතීය මිශ්‍රණ. ඊට පස්සේ විෂම ජාතීය මිශ්‍රණ. විෂම ජාතීය. හරි. ඔය මිශ්‍රණ ඒකට කොටස් දෙකකට ගන්න. සමජාතීය මිශ්‍රණයි විෂම ජාතීය මිශ්‍රණයි. දැන් ඔය මේ සමජාතීය මිශ්‍රණයි විෂම ජාතීය මිශ්‍රණයි අපිට හොයාගන්න විදිහක් තියෙනවා. දැක්කපු ගමන් කියන්න පුළුවන්. මේක සමජාතීයයිද මේක විෂම ජාතීයයිද කියලා. ඊට කලින් ඔය මිශ්‍රණයක් ගත්තම දැන් ඔය තේ එකක් හදන්නේ කොහොමද? වතුර ගන්නවා පිටි දාන. හරි. එතකොට දැන් මිශ්‍රණ සමජාතීයයි විෂම ජාතීයයි කියලා කඩන්න පුළුවන් නේ. ඔය සමජාතීය වුණත් විෂම ජාතීය වුණත් අපිට මේවා මේ දැක්ක ගමන් කියන්න පුළුවන්. මේක සමජාතීය එකක්ද මේක විෂම ජාතීය එකක්ද කියලා. මේ කොහොමද දන්නවද? දැන් මේ මිශ්‍රණ ගත්තම ඔය මිශ්‍රණ වලට උදාහරණ ටිකක් බලමුකෝ. අපි සමජාතීය විෂම ජාතීය වෙන් කරන්න කරේ අපි ඉස්සෙල්ලා කියපු ෆෘට් සලාඩ් එකක් ගත්තොත් මිශ්‍රණයක් නෙදී මික්ස් කරනවනේ. ඊට පස්සේ තේ කොළ පිටි සීනි මික්ස් කරලා අපි තේ එකක් හැදුවොත් එහෙම ඒකත් මිශ්‍රණයක්. හරිද? අපි ඊට පස්සේ වතුර එක්කට සීනි ටිකක් මික්ස් කරොත් ඒකත් මිශ්‍රණයක්. වතුරට ලුණු ටිකක් මික්ස් කරොත් ඒකත් මිශ්‍රණයක්. ඊට පස්සේ හාල් ටික්කුයි වැලි ටික්කුයි මික්ස් කරොත් ඒකත් මිශ්‍රණයක්. ඔය වගේ මොනවා මික්ස් කරත් ඉතින් මිශ්‍රණ තමයි. හරිද? දැන් ඕවා මේ සමජාතීය මිශ්‍රණයි විෂම ජාතීය මිශ්‍රණයි කියලා දෙකකට කඩනවා. හැබැයි ඒවා දැක්කම හොයාගන්න පුළුවන්. එහෙම අමාරුවක් නෑ. හරිද? කොහොමද මේ සමජාතීය මිශ්‍රණයක් හොයාගන්නේ? කොහොමද මේ විෂම ජාතීය මිශ්‍රණයක් හොයාගන්නේ? සමජාතීය මිශ්‍රණයක් අපි මික්ස් කරාට පස්සේ ඒකේ තියෙන ඒවා වෙන වෙනම හොයාගන්න බෑ. ඒ කියන්නේ ද වතුර අරගෙන වතුරට ලුණු ටිකක් දාලා මික්ස් කරනවා හොඳට. ඒතර අර ලුණු ටික හොඳට වතුරේ දිය වෙනවා. එතකොට ආයේ ලුණු ටික අපිට ලුණු කැට විදියට පේන්නේ නැහනේ. මොකද හොඳට දිය වෙලා. එහෙම අර වතුරයි ලුණුයි වෙන් කරලා අඳුර ගන්න බෑනේ මික්ස් කරාට පස්සේ මිශ්‍රණේ. අන්න එහෙනම් ඒක සමජාතීය මිශ්‍රණය. ආයේ වතුර ටිකකට සීනි ටිකක් මික්ස් කරනවා. මික්ස් කරාට පස්සේ මික්ස් වුණාද නැද්ද කියලා හොයාගන්න බෑ. මොකද හොඳට දිය වෙලානේ. ඒකත් සමජාතීය මිශ්‍රණයක්. අපි තේ එකක් හදනවා මික්ස් කරලා. ඒක මිශ්‍රණයක්. එතකොට තේ ටිකේ තේ කොළ ටික වෙනම සීනි ටික වෙනම පිටි ටික වෙනම පේනවද නැහනේ. එහෙනම් ඒකත් සමජාතීය මිශ්‍රණයක්. එතකොට අපි මිශ්‍රණය කරාට පස්සේ එක එක ඒවා වෙන වෙනම අපිට පේන්නේ නැත්තම් වෙන් වෙලා නැත්තම් ඒක සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ මික්ස් කරාට පස්සේ එහෙම වෙන වෙනම පේන ඒවාක් තියෙනවද ඕනේ? දැන් ෆෘට් සලාඩ් එක කියන්නේ විෂම ජාතීය මිශ්‍රණයක්. අපි මික්ස් කරාට පස්සේ කිසල් ටික වෙනම පේනවා. අපිට කොඹුඩු කෑල්ලක් වෙනම පේනවා. අඹ ටික වෙනම පේනවා. එහෙනම් ඒක විෂම ජාතීයයි. එතකොට වතුරට තෙල් ටිකක් මික්ස් කරොත් එහෙම තෙල් ලේයර් එක උඩ පාවෙනවා වතුර උඩ. අපිට වතුර ටික වෙන් වෙලා තෙල් ටික උඩ පාවෙනවා පේනවා. හරි. ඒකත් විෂම ජාතීය මිශ්‍රණයක්. අපි හාලුයි වැලි මික්ස් කරා කියලා දන්නවා. අපිට හාල් ටික වෙනම වැලි ටික වෙනම පේනවා. ඒකත් විෂම ජාතීය මිශ්‍රණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි සමජාතීය සහ විෂම ජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. ඕවා මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. උදාහරණ ඉතින් ප්‍රැක්ටිකලි අපිට හිතලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරි. ඉතින් අපි පදාර්ථ ගැන කතා කරානේ. පදාර්ථ කියන්නේ හැමදේම පදාර්ථය තමයි අතර අහුවෙන. දැන් ඒවා ඊට පස්සේ වෙන් කරා. එක එක කොටස් වලට භෞතික ස්වභාවය අනුව වෙන් කරා. ඊට පස්සේ ඒ වගේ රසායනික සංයුති අනුවත් වෙන් කරා. දැන් මේ ප්‍රශ්නයක් කියන්නේ මේවා හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද දන්නේ නැහැනේ කියලා නේද? ඇත්තට මොනවාගෙන්ද දන්නේ නැහැ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද දන්නේ නැහැ නේද අපි? නෑනේ ඇත්තටම පදාර්ථය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඒ කියන්නේ මොන වගේද ඒක? ඒක නිකන් මෙන්න මේ වගේ. හිතන්නකො මේක මේ තමයි පදාර්ථය කියලා. මේ ලෙගෝ එකක්නේ. මේක හදලා ඉවර නෑ. මේ ලෙගෝ එකක්නේ. මේක තමයි පදාර්ථය. මේ ලෙගෝ එක හැදිලා තියෙන චූටිම කෑල්ල තියෙනවානේ. මේ චූටි කෑලි ගොඩක් එකතු වෙලානේ මේ ලෙගෝ එක කම්ප්ලීට්ලා තියෙන්නේ. අන්න ඒ චූටි කෑල්ලක් තමයි පරමාණුව කියලා කියන්නේ. පදාර්ථය හැදිලා තියෙන පුංචිම කොටස. එහෙම නැත්නම් ඒ පුංචි කොටස් ගොඩක් එකතු වෙලා තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. ඔන්න ඔය පුංචි කෑල්ලකට පුංචි කොටසකට අපි කියනවා පරමාණුව කියලා. හරි. ඔය වගේ පුංචි ගෝවා එක වගේ ඒවා මේ ලෙගෝ වගේ නෙමෙයි. ලෙගෝ වල එක එක වෙනස් කොටස්නේ තියෙන්නේ. එකම වගේ එක හා සමාන පරමාණු ගොඩක් එකතු වෙලා තමයි
මේ පදාර්ථය හැදිලා තියෙන්නේ. හරිද? ඔය පදාර්ථයේ තැනුම් මේකකය කියන්නේ ඒකයි. ඇයි තැනුම් මේකක කියන්නේ? පදාර්ථය තනලා තියෙන්නේ මොනවාගෙන්ද? පරමාණු වලින්. හරියට නිකන් බිත්තියක් වගේ. බිත්තියක් හදලා තියෙන්නේ මොනවාගෙන්ද? ගඩොල් කැටේ කැටේ එකතු කරලා. ඒ ගඩොල් එකක් කියන්නේ බිත්තියේ තැනුම් මේකකය. ඒ වගේ තමයි පදාර්ථයේ තැනුම් මේකකය පරමාණු. හරියට නිකන් බිත්තියක් හදන්න ගඩොල් ගන්නවා වගේ. පදාර්ථය හදන්න හදලා තියෙන පරමාණු එකතු වෙලා. හරිද? පරමාණු කියන්නේ මේ අපේ ඇහැට පේන්නවත් නැති දෙයක්. මයික්‍රොස්කෝප් දාලවත් මොනා කරලවත් බලන්න බැරි ගොඩාක් පොඩි දෙයක්. හරිද? ඒ වගේ ගොඩාක් චූටි දේවල් එකතු වෙලා තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. හරි. ඉතින් මේ පරමාණුව ගත්තොම පරමාණු අස්සෙත් ඉන්නවා. දැන් පදාර්ථය හැදලා තියෙන්නේ මොනවද? පරමාණු වලින්. ඔය පරමාණු අස්සෙත් තව පොඩි යොන් ඉන්නවා. අම්මරසිරි. පරමාණු අස්සේ වර්ග 3කින් ඉන්නවා. හරිද? දැන් ඒක මේ නිකන් චූට්ටක් අයිඩියක් ගන්න පරමාණු අස්සේ ඉන්නවා තව පොඩි සෙට් එකක්. හරිද? ඒගොල්ලන් අපි කියනවා මේ උප පරමාණුක අංශුන් කියලා. මොනවාද? උප පරමාණුක අංශුන්. උප කිව්වම නිකන් අර යටතේ ඉන්නවා කියන්නේ, තුල ඉන්නවා කියන්නේ. ඕන ඉතින් පරමාණුවේ ඉන්න අංශුන්. ඇත්තනේ ඉතින් උප පරමාණුක අංශුන් කියන නම ගැලපෙනවා යාළුවන්ට. එක්කෙනෙක් නම තමයි ප්‍රෝටෝන. ප්‍රෝටෝන කියලා ඉන්නවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කියලා ඉන්නවා. ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ නියුට්‍රෝන කියලා ඉන්නවා. ඔක්කොම ට්‍රෝන තමයි. ඩ්‍රෝන් පෙරේදෙත් දන්න ට්‍රෝන් කියලා තියෙනවා. එතකොට ඉතින් ප්‍රෝටෝන ප්‍රෝ කියන්නේ ඌ නිකන් අර වැඩ වෙන්නදනේ. ප්‍රෝටෝන කියෝ ප්‍රෝන වෙන්නදී. ඉලෙක්ට්‍රෝන කියලා ඉන්නවා. ඌ දන්න ඉලෙක්ට්‍රිකල් ලාස් එකද දන්නේ නැහැ. ඉතින් නියුට්‍රෝන කියලා එකක් ඉන්නවා. හරිද? ඔන්න ඔය වගේ උප පරමාණුක අංශුන් 3ක් ඉන්න පරමාණුවේ. ඒ කියන්නේ පරමාණු අස්සේ තව ඉන්නවා පොඩි උන් 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි ප්‍රෝටෝන, අනිත් එක්කෙනා ඉලෙක්ට්‍රෝන, අනිත් එක්කෙනා නියුට්‍රෝන. ප්‍රෝටෝන ඉතින් ධන ආරෝපිතයි. අර ප්‍රෝ කියව නිකන් පොසිටිව් වගේ එකක් තියෙනවා. ඒතර පොසිටිව් චාර්ජ් නේ ධන කියන්නේ. එතකොට මේ නියුට්‍රෝන කියවම නිකන් නියුට්‍රල් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ උදාසීනයි වගේනේ. එතකොට එයාට ආරෝපණයක් නැහැ. ඉතින් මෙයා ධන නම් මෙයා ඍණ අනිත් මෙයා ධන නම් මෙයාට ආරෝපණ නැත අනිත් එක ඍණ වෙන්න බෑ. හරි. ප්‍රෝටෝන කියන්නේ ධන එක්කෙනෙක්, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ එක්කෙනෙක්, නියුට්‍රෝන කියන්නේ නියුට්‍රල් එක්කෙනෙක්. කියන්නේ උදාසීනයි. ආරෝපණයක් නැති එක්කෙනෙක්. ඉතින් ඒගොල්ලන් කොහොමද ඉන්නේ? ඒක දන්නේ නැහැ තාම. ඒක බලමු ඉස්සරහට. මොනවාද ඒගොල්ලන්ගෙන් ඉන්නේ? කොහොමද ඒගොල්ලෝ ඉන්නේ කියන එක. දැනට මේ 3 දෙනෙක් ඉන්නවා කියලා අපි දැනගමු මේක අස්සේ. හරි. එතකොට දැන් අපි පරමාණු කියලා එකක් තියෙනවා කියලා දැනගත්තා. ඒක අස්සේ පොඩි උන් 3 දෙනෙක් කොහොම හරි ඉන්නවා කියලා අපි දැනගත්තා. ඒතර පරමාණුව නිකන් මොන හැඩයේද කියලා කියන්නකෝ. දන්නේ නැහැනේ. රවුම්ද කොටුද ත්‍රිකෝණාකාරයිද පිරමීඩ වගේද දන්නේ නැහැනේ. පරමාණුව කියන්නේ හරියට නිකන් මේ ග්‍රවුන්ඩ් එකක් වගේ. ග්‍රවුන්ඩ් එකක් වගේ. ඔහොම තියෙනවා. රවුම්සයි. ඔය ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඕක තමයි පරමාණුව. හැබැයි ග්‍රවුන්ඩ් එකක් වගේ නෙමෙයි. ග්‍රවුන්ඩ් එක මැද අපි තියනවා පොඩි මේකක්. මොකද්ද තියන්නේ? පොඩි මේ කඩල ඇටයක්. නැත්නම් සීනි බෝලයක් මෙච්චරක් විතර. එහෙම එකක් ගිහින් තියෙනවා අපි ග්‍රවුන්ඩ් එක මැදට. ඔන්න ඔහොම එකක් තමයි පරමාණුවක් කියලා කියන්නේ. ඊට වඩා තව පොඩ්ඩක් ඇඩ් වෙනවා. අපි සරලව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එක මැද අපි නිකන් කඩල ඇටයක් ගිහින් තියෙනවා. දැන් මේකේ 3 දෙනෙක් ඉන්නවනේ. කවුද? පොඩි උතුම් දෙනා. ප්‍රෝටෝන කියලා එක්ක අර ප්‍රෝ ඩයල් එක වැඩ වෙන්නදී. ඊට පස්සේ නියුට්‍රෝන කියලා එක්ක හිටියා උට ආරෝපණයක් නැහැ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කියලා එක්ක හිටියා ඌ ඍණයි ප්‍රෝටෝන ධනයි. උන් කොහොමද ඉන්නේ? මෙහෙමයි. මේ ග්‍රවුන්ඩ් එකට ඉස්සල්ලා වෙනවා ප්‍රෝටෝන. ඌ ප්‍රෝනේ. ඌ තමයි ඩයල් එක. ඌ කියන ඉතින් මම ග්‍රවුන්ඩ් එකේ මැද ඉන්නේ. මේ කඩල ඇටේ වගේ තැන තමයි ඌ ඉන්නේ කියලා ඌ එතන අල්ල ගන්නවා. ප්‍රෝටෝන. ප්‍රෝටෝන P යකුරින් ලියන්න අපි. එතකොට ප්‍රෝටෝන ඉන්නේ කොහෙද? අර කඩල ඇටේ වගේ තැන. ඌ පොඩි ලොකු නෑ පොඩිනේ. ප්‍රෝටෝන ඉන්නවා මේ කඩල ඇටේ වගේ තැන. ඊට පස්සේ එනවා මේකට ඉලෙක්ට්‍රෝන ග්‍රවුන්ඩ් එකට. මෙයා ධනයි. ඉලෙක්ට්‍රෝන ආවට පස්සේ ඉතින් මෙතනට යන්න බෑනේ. එයා ඔහුගේ වටේම ඉන්නවා. ෂේප් එකේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා. ඉලෙක්ට්‍රෝන අපි සිම්පල් E වලින් ලකුණු කරන්නේ. ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ එනවා මේකට නියුට්‍රෝන. නියුට්‍රෝන ආවට පස්සේ ඉතින් මෙතනට යන්න බෑනේ. එයා ඔහුගේ වටේම ඉන්නවා. ෂේප් එකේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා.
යා ඍණ ආරෝපිතයි. හරි. ඊට පස්සේ එනවා මෙතනට නියුට්‍රෝන. නියුට්‍රෝන ආවට පස්සේ නියුට්‍රෝන වටේ ඉන්න යාට ප්‍රෝටෝනගේ තැනටම යන්න ඕනි වෙනවා. ඒතර එයයි මෙයයි දෙන්නම මෙතන ඉන්නවා. එයාට ආරෝපණයක් නැහැ නේ. යාගේ ආරෝපණය බිඳුවයි. එතකොට ග්‍රවුන්ඩ් එක වටේ ඔහොම ඉන්නවා කවුද? ඉලෙක්ට්‍රෝන. අර මැද කඩල ඇටේ වගේ තැන ගුලි වෙලා ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. දන්නේ උන් දෙන්නට ඇලි ගලි ඉන්න ඕනි කියලා. නියුට්‍රෝන හරි ආසයි ප්‍රෝටෝන වලට. ඒ දෙන්නට අර ප්‍රෝටෝන නැතුව ඉන්න බෑ වගේ නියුට්‍රෝන වලට. ඉතින් ප්‍රෝටෝන විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් නියුට්‍රෝන වලට එන්න කියනවා එයාලකට මේ ඒ දෙන්න ඇලි ගලි අර කඩල ඇටයක් වගේ චූටි තැන ගුලි වෙලා ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එතකොට මෙන්න මේ ආකෘතියට අර්නස්ට් රදර්ෆර්ඩ් නමක් දෙනවා. මොකද්ද පිට්ටනිය ආකෘතියද? පිට්ටනිය ආකෘතිය නෙමෙයි මේක කියන්නේ මේ ග්‍රහ ආකෘතිය කියලා. ග්‍රහ නෙමෙයි ග්‍රහ ආකෘතිය. ග්‍රහ මෙහෙමද කියන්නේ? ග්‍රහ ආකෘතිය කියලා කියනවා. ඇයි ග්‍රහ ආකෘතිය කියලා කියන්නේ? මේක මේ වගේ නිකන් අපි ආය පොඩ්ඩක් මේකේ තියෙන විදිය ගත්තොත් එහෙම මේ කඩල ඇටයක් වගේ චූටි තැන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනවා. ඉලෙක්ට්‍රෝන ටික ඒක වටේ ওই ග්‍රවුන්ඩ් එක වටේ ඔහොම ඉන්නවා. අර්නස්ට් රදර්ෆර්ඩ් කියනවා මේක හරියට නිකන් මේ වගේ. මේ කඩල ඇටේ ඔයාලා හිතන්න සූර්යයා කියලා. සූර්යයා කියලා. ග්‍රවුන්ඩ් කතන්දරය අමතක කරලා මේ කඩල ඇටේ වගේ තැන ඔයාලා හිතන්න සූර්යයා කියලා. සූර්යයා වටා ග්‍රහලෝක යනවනේ. අන්න ඒ වගේ තමයි මේ කඩල ඇටේ වටා. ඒ කියන්නේ මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන මේක වටා ඉලෙක්ට්‍රෝන යන්නේ හරියට නිකන් සූර්යයා වටා ග්‍රහලෝක යනවා වගේ. ග්‍රහලෝකනේ. ඉතින් ග්‍රහලෝකයම ග්‍රහනේ. අන්න ඒ නිසා තමයි මේ ග්‍රහ ආකෘතිය කියලා කියන්නේ. හරි. සූර්යයා වටා ග්‍රහයන් යන්නේ යම්සේද ඒ විදිහටම මෙන්න මේ කඩල ඇටේ වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරි. ඒතර කොහොම හරි මේ අපි දැන් ආයේ ග්‍රවුන්ඩ් එකට එමු. ග්‍රවුන්ඩ් එකට වහිමු. මෙන්න මේ කඩල ඇටේට නමක් දෙන්න ඕනි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නේ. නියුට්‍රෝන හරි කැමති ප්‍රෝටෝන. ඉතින් ප්‍රෝටෝනත් නියුට්‍රෝන වලට කැමති. එතකොට මේකට මේ නමක් දෙද්දී නියුට්‍රෝන කියනවා මේ මගේ නම ගෑවෙන එකක් ඕනි කියලා. එතකොට ඉතින් ඉස්සල්ලාම ඉංග්‍රීසියෙන් නම දෙන්නේ නැත්නම් ඉස්සල්ලාම ඉතින් නියුට්‍රෝන් වගේ නියුක්ලියස් කියලා තමයි නම දෙන්නේ. නියුක්ලියස් කියලා. හරිද? නියුට්‍රෝන කියන ඉතින් ඔයයි මයි දෙන්නම ඉන්නවා තමයි. හැබැයි ඉතින් මගේ නම ලස්සනයිනේ. මගේ නම තියෙන එකක් දෙමු මේ කඩල ඇටේට කියලා. එයාලා දෙනවා නියුක්ලියස් කියලා. ඒ නියුක්ලියස් කියන එක සිංහලයට මේ වුණාට පස්සේ ඒක න්‍යෂ්ටිය කියලා කියනවා. ඒ ඉතින් නියුට්‍රෝන වගේ තමයි. හරි. න්‍යෂ්ටිය කියන්නේ මෙන්න මේ මැද තියෙන කඩල ඇටේට. හරි. කඩල ඇටේ වගේ එකක් තමයි අපි න්‍යෂ්ටිය කියලා කියන්නේ. ඒතර දැන් මෙතන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙන්නම ගුලි වෙලා ඉන්නේ. මේක මාරම ඝන මාරම හයිය තැනක් තමයි. පොඩි උනාට හරිම සැරයි ගම්බිස්සටේ වගේ හරිම හයිය හරිම දෘඩ ප්‍රදේශයක් තමයි මෙන්න මේ න්‍යෂ්ටිය කියලා කියන්නේ. ඒතර න්‍යෂ්ටියේ ඉන්නේ කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. හරිද? එතකොට ප්‍රෝටෝන ධනයි. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. දෙන්නම එකට ඉද්දි න්‍යෂ්ටියේ ආරෝපණය මොකක්ද? ධන වෙන්න බැයි. ඉතින් ප්‍රෝටෝන විතරයි නම් තියෙන්නේ. එයාගේ ආරෝපණය විතරයිනේ මෙතනට එන්නේ. ඒතර න්‍යෂ්ටිය කියන්නේ ධන ප්‍රදේශයක්. එතකොට ධන ආරෝපිත න්‍යෂ්ටියක් මැද තියෙනවා. ඍණාරෝපණ ඉලෙක්ට්‍රෝන මේක වටේ ගමන් කරනවා. මොහොම නිකන් හිතන්න මේ ග්‍රවුන්ඩ් එක මැද තියෙනවා මේක. ඉලෙක්ට්‍රෝන කියන්නේ හරියට මේ රනර්ස්ලා වගේ ඇත්ලටික් කරන දුවනා ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ග්‍රවුන්ඩ් එක වටේ දුවන මොන විදිහටද? හරියට නිකන් ඉර වටේ ග්‍රහලෝක යනවා වගේ මොන් ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා. ඒක තමයි ඉලෙක්ට්‍රෝන යන විදිහ. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා. හරිද? එතකොට මේකයි සරල සාරාංශය ග්‍රවුන්ඩ් එකක් වගේ තියෙනවා. ඒක මේ කියන්නේ ග්‍රවුන්ඩ් එකක් වගේ නැහැ ඇත්තටම. හරිද? අපි නිකන් උදාහරණයක් කියන්නේ. එතකොට මෙතන මැද අපි තියෙනවා න්‍යෂ්ටිය කියලා එකක්. ඒක ගොඩක් පොඩි හරිය නිකන් ග්‍රවුන්ඩ් එක මැද කඩල ඇටයක් තිබ්බා වගේ. ඒ න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන වලින් නියුට්‍රෝන වලින් එකතු වෙලා. එතකොට ප්‍රෝටෝන ධන ආරෝපිතයි නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. සමස්තයක් විදිහට න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. එතකොට ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මොන විදිහටද? හරියට නිකන් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා අනිත් ග්‍රහලෝක ගමන් කරනවා වගේ. එතකොට කවුද මේක කිව්වේ?
Ernest Rutherford. හරි Ernest Rutherford තමයි මෙන්න මේක කිව්වේ. ඒතර මේකට කියන නම තමයි ග්‍රහ ආකෘතිය කියලා කියන්නේ. ඇයි? ග්‍රහ ලෝක කියන එකෙන් තමයි ග්‍රහ කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් එතකොට මේ Ernest Rutherford ඔහොම කිව්වනේ. ඊට පස්සේ Rutherford එක්ක මේ පොඩ තරහයි කෙනෙක් බොරුවට කියන්නේ. පොඩ තරහයි කෙනෙක් ඉන්නවා මේ පොරගෙනම නිල්ස් බෝ කියලා. එයා එනවා මේ ග්‍රවුන්ඩ් එකට. ආවට පස්සේ කියනවා මේ ඉලෙක්ට්‍රෝන ඔහොම යන්නේ නෑ මේ හරි නෑ මේ යන විදිහ කිසිම පිළිවෙලක් නෑ මෙහෙම නෙමෙයි ඉලෙක්ට්‍රෝන යන්න ඕනි කියලා. එයා කියනවා මේ ග්‍රවුන්ඩ් එක වැරදි. මෙහෙම නෙමෙයි මේක මේ පොඩි ඇඩිෂන් එකක් වෙන්න ඕනි මේකට කියලා. කවුද කියන්නේ? නීල්ස් බෝ. නීල්ස් බෝ මොකද්ද කියන්නේ? මේ ග්‍රවුන්ඩ් එක වැරදි. මෙහෙම නෙමෙයි පොඩි වෙනසක් වෙන්න ඕනි මේකට කියලා. එයා ගන්න මේ ඉලෙක්ට්‍රෝන ටිකට කියනවා එහෙම නෙමෙයි ඉලෙක්ට්‍රෝන වල කියන්නේ මේ කඩලට එහෙම තියෙනවා න්‍යෂ්ටි එහෙම තියෙනවා. එයා කියනවා මේ ග්‍රවුන්ඩ් එකේ ඔහොම කැමති විදිහට එහෙම යන්න බෑ. මේකේ තියෙනවා ට්‍රැක්ස්. ඒ කියන්නේ දුවනයි ට්‍රැක්ස් තියෙන්නේ මේ විදිහට. එන්න මෙහෙම ට්‍රැක්ස් ටිකක් තියෙනවා. මේ ග්‍රවුන්ඩ් එකේ ට්‍රැක්ස් ටිකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යනම නම් යන්න ඕනි මෙන්න මේ ට්‍රැක්ස් වල. නැත්තම් යන්න බෑ. ඉලෙක්ට්‍රෝන යනවා නම් කැමති විදිහට මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න බෑ. ඔයාලා යනවා නම් මෙන්න මේ ට්‍රැක්ස් වල යන්න ඕනි. හරිද? Ernest Rutherford කියපු විදිහට ඉලෙක්ට්‍රෝන නිකන් සෞරග්‍රහ මණ්ඩලය යනවා වගේ මෙහෙම යනවා. නිකන් යනවා ඇති ඔහේ. Ernest Niels Bohr කියන එහෙම නටන්න දෙන්න බෑ මේකේ. එහෙම නෙමෙයි. මේ ග්‍රවුන්ඩ් එකේ ට්‍රැක්ස් තියෙනවා. ඒ ට්‍රැක්ස් වල තමයි ඉලෙක්ට්‍රෝන යනවා නම් යන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ හරියට දුවන කට්ටිය වගේ කියලා කිව්වනේ. රනර්ස්ලා ඇත්ලටික්ස් කරන කට්ටිය වගේනේ. ඔයාලට ඕන මේ ට්‍රැක් එකේ දුවන්න. ඊට පස්සේ මේ ට්‍රැක් එකේ දුවන්න. ඊට පස්සේ මේ ට්‍රැක් එකේ දුවන්න. ඊට පස්සේ මේ ට්‍රැක් එකේ දුවන්න. මෙන්න මෙහෙම ට්‍රැක් එකේ දුවන්න. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. එතකොට එයා කියන්නේ අපි සයන්ටිෆිකලි ගත්තොත් දැන් මේ නිකන් උදාහරණයක් නේ කිව්වේ. ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා කියලා. මේ විදිහට එක එක ට්‍රැක්ස් වල ඒගොල්ලෝ දුවනවා වගේ. එතකොට මොකද කියන්නේ? එතකොට අපි දැන් සයන්ටිෆිකලි මේක කතා කරොත් එහෙම මේ උදාහරණෙකට ගිහලා එයා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ග්‍රහ ආකෘතිය හරියි. සූර්යය වට ගමන් කරනවා වගේ. හැබැයි මේ නිශ්චිත ශක්ති මට්ටම් තියෙනවා. ඒ ශක්ති මට්ටම් වල තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ කියලා. ওই ශක්ති මට්ටම් කියන්නේ හරියට නිකන් මේ ওই ට්‍රැක්ස් වගේ. එක එක ශක්ති මට්ටමක මේ ට්‍රැක් එකක් වගේ. යාලා යන පාරක් වගේ. ඒතර මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම, මේ තියෙන දෙවෙනි ශක්ති මට්ටම, මේ තියෙන තුන්වෙනි ශක්ති මට්ටම, මේ තියෙන හතරවෙනි ශක්ති මට්ටම. ඔන්න ඔය විදිහට මේවට අපි කියනවා මේ ඔය ට්‍රැක්ස් වලට අපි කියන නමක් තමයි ට්‍රැක්ස් වලට ට්‍රැක් කියලා කියන්න බෑනේ. ශක්ති මට්ටම් කියලා කියන්නේ ඒවට. හරිද? ශක්ති මට්ටම එහෙම නැත්නම් අපිට කියන්න කක්ෂ කියලා කියන්න පුළුවන්. හරිද? ඒක ට්‍රැක්ස් කියන එක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ නිසා අපිට ශක්ති මට්ටම් කියලා කියනවා. ඒතකොට දැන් ආයෙත් බලමු දැන් අලුත් තුන ස්ට්‍රක්චර් එක මොනවා වගේද කියලා. මේක තමයි හරි එක. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක මැද තියෙනවා මේ පොඩි කඩල ඇටයක් වගේ එකක්. ඒක ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකට බැඳිලා තද වෙලා ඉන්නවා දෘඩ ප්‍රදේශයේ. ඒක තමයි න්‍යෂ්ටිය කියලා අපි කියන්නේ. ඒක ධන ආරෝපිතයි. මොකද ප්‍රෝටෝන ධන ආරෝපිතයි නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැ. ඉතින් න්‍යෂ්ටිය කොහොමද ධන ආරෝපිතයි. ওই ග්‍රවුන්ඩ් එක වටේට ට්‍රැක්ස් ටිකක් තියෙනවා. ওই ට්‍රැක්ස් වල ඉන්නවා දුවන සෙට් එකක්. ඒ දුවන සෙට් එකට අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන කියලා. හරිද? ඉතින් එහෙම තමයි සිද්ධිය. ඒතකොට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත සෙට් එකක්. ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ ට්‍රැක් වල දුව තමයි ප්‍රැක්ටිස් කරකට වගේ ඉන්නවා. ඔන්න ඕක තමයි පරමාණුවේ ස්ට්‍රක්චර් එක කියලා අපිට කියන්න පුළුවන් දේ. හරිද? ওই ට්‍රැක්ස් වලට අපි කියන නමක් තියෙනවා. ඒක තමයි ශක්ති මට්ටම. එහෙම නැත්නම් කක්ෂ කියලා කියනවා. හරිද? එතකොට අපි සයන්ටිෆිකල් නේම් එක ගත්තොත් එහෙම මේ තියෙන න්‍යෂ්ටිය, මේ තියෙන්නේ කක්ෂ එහෙම නැත්නම් ශක්ති මට්ටම් කියලා කියනවා. ඒතර ශක්ති මට්ටම් වල ගමන් කරන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන. න්‍යෂ්ටියේ ඉන්නේ කවුද? ප්‍රෝටෝනයි, නියුට්‍රෝනයි. මෙහෙම එකක් තියෙනවා. මේකේ මේ දැන් මේ පැත්තට යන්න යන මේ ට්‍රැක් වල දිග වැඩි වෙනවානේ. අන්න ඒ විදිහටම මේ කඩලට මේ න්‍යෂ්ටියෙන් ඈතට යන්න මේ ශක්ති මට්ටම් වල තියෙන ශක්තියත් වැඩි වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක ලොකුවට අවශ්‍ය නැහැ. ඔයාලට ඒක මතක තියාගන්න කෙටි ක්‍රමයක් විදිහට මේකේ ට්‍රැක් වල දිග න්‍යෂ්ටියෙන් ඈතට යන්න වැඩි වෙනවා වගේ න්‍යෂ්ටියෙන් ඈතට යන්න මේ වගේ ශක්ති මට්ටම් වල ශක්තියත් වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක ශක්තිය ජූල් 100 නේ. ශක්තිය කියන්නේ මොකක්ද? ඒක ලොකුට හිතන්න එපා. ජූල් 100 නම් මේක 200 මේක 300 මේක 400 යන්නේ මේ විදිහට අපිට හිතන්න ඕනේ. එච්චර ලොකුවට එන්නේ නැහැ කවදාවත්. මම නිකන් ඔයාලට මතක තියාගන්න කිව්වේ.
කවුද මේ ට්‍රැක්වල දුවන්නේ ඉලෙක්ට්‍රෝනනේ ඉලෙක්ට්‍රෝන වලට ඕන වෙනවා මේවට නම් ටිකක් දෙන්න හරිද පළවෙනි ශක්ති මට්ටම තියෙනවනේ මෙයානේ පළවෙනි එක්කෙනා එයාට දෙනවා K කියලා මේ දෙවෙනි එක්කෙනා ඉන්නවනේ එයාට දෙනවා L කියලා තුන්වෙනි එක්කෙනා ඉන්නවනේ එයාට දෙනවා M කියලා හතරවෙනි එක්කෙනා ඉන්නවනේ එයාට දෙනවා N කියලා ඉලෙක්ට්‍රෝන වලට ඕනේ ඉතින් එයාලා ට්‍රැක් අතුර ගන්න බැරි වෙන්න ඇති ඒ නිසා ඉතින් එයාලගේ ලේසියට ඒගොල්ලෝ KLMN කියලා දීලා තියෙනවා. ඉතින් ABCD කියලා දෙන්නත් තිබ්බයි දන්නේ නැහැ KLM කියලා දුන්නේ. එයාලට ඉතින් ඔය අද රේස් එක කොහෙද දුවන්නේ හෝ අපි M එකේ දුවන එහෙම කියන්න ලේසියට වෙන්න ඇති දාගන්න ඇති ඉතින් එහෙම දාගෙන තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒත් එක්කම මේ පොඩි රූල්ස් ටිකක් දාගෙන තියෙනවා. දැන් මේ ට්‍රැක් එක පොඩිනේ. මේකේ දුවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙන්නෙක්ට විතරයි. මේක ටිකක් ලොකුයිනේ මේකේ උපරිම 8කට දුවන්න පුළුවන්. ඊළඟ එක ඊටත් වඩා ටිකක් ලොකුයිනේ ඒකේ උපරිම 18කට දුවන්න පුළුවන්. ඊළඟ එක ඊටත් වඩා ලොකුයිනේ ඒකේ උපරිම 32කට දුවන්න පුළුවන්. ඔන්න ඔහම නීති ටිකකුත් දාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අර මේගොල්ලෝ ඔය ග්‍රවුන්ඩ් එක තියනවානේ ග්‍රවුන්ඩ් එක මේ තව ටිකක් අර පොඩ පිළිවෙල කරලා ගන්න ඕනි කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති මේකේ පිස්සු වගේ දුවනවා. එහෙම හරියන්නේ නැහැ. අපි මේකට පොඩි නීති ටිකක් ගේන්න ඕනි කියලා ඒගොල්ලෝ ලස්සන ට්‍රැක් ටික නම් කරලා තියෙනවා. පළවෙනි එක K කියලා දෙවෙනි එක පොඩිම එක K කියලා ඊට පස්සේ L කියලා ඊට පස්සේ M කියලා ඊට පස්සේ N කියලා ඊට පස්සේ මේ එක ට්‍රැක් එකේ දෙතුන් දෙනා දුවනවා ඒක හරියන්නේ නැහැ මේක පොඩ පිළිවෙල කරන්න ඕනි ඇගේ හැප්පෙනවා ඒ නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා මේ පළවෙනි ට්‍රැක් එකේ උඩරම දෙන්නයි දුවන්න පුළුවන් ඊට වඩා බෑ දෙවෙනි එකේ 8කට පුළුවන් තුන්වෙනි එකේ 18යි ඊට පස්සේ 32කට දුවන්න පුළුවන් හරි ඔන්න ඔය විදිහට දාලා තියෙනවා ඕක තමයි ඒකන හරි පිළිවෙලට ඒක දාලා තියෙනවා නීති ටික හරි ඉතින් ඕක තමයි මේ බේසික් එක අපි ඊළඟ එකෙන් බලමු අපිට ඊට පස්සේ දෙන පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය